මෙන්න මෙහෙම යන්නේ. ගිගාබයිට් කතාවනේ. ඒ ඕඩ් එක මං හිතන්නේ දා කිව්වා ඒකත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නම් ඕනනම්. බීට් 8ක් එකතු කරලා ඒ කියන්නේ මේක ධාරිතාව මයින් එකක් හොඳ. කැපැසිටි එක මයින් එකක්. අර අපි මොනවා හරි කිලෝග්‍රෑම් වලින් මයින්න තියෙන්නේ අපේ සාමාන්‍ය ලෝකෙ මයින්න උනට කම්පියුටරේ ගිහිල්ලා ෆිල්ම් ඉන්ස්ටෝල් වෙන ගණන් ෆයිල් එකක් අපි ඩවුන්ලෝඩ් කරොත් මොනවා හරි දෙයක් ඩවුන්ලෝඩ් කරොත් කොහොමද තියෙන ප්‍රමාණය කියලා දැනගන්න තියෙන්නේ ඒකට කැපැසිටි එක තියෙන්නේ බිට්නේ 0.1 නේ ඉන්ස්ටෝල් වෙන්නේ. අර අපි හැම වෙලේම කතා කරේ. එතකොට මෙයාලා හදාගෙන තියෙනවා අපි ග්‍රෑම් 1000ක් 1 කිලෝග්‍රෑම් කියලා හදාගෙන තියෙනනේ බරමනින්න. ඒ වගේ මෙයාලා හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ කම්පියුටර් සිස්ටම් වල බිට් 8ක් මෙන්න මේ වගේ 01 1 2 3 4 5 6 7 8යි. බිට් කියන්නේ 0.1 ඒවා 8ක්. මේ බිට් 8ක් බයිට් 1යි කියලා හදාගෙන තියෙනවා. බිට් 8ක් බයිට් 1යි. එතකොට මේක තමයි පොඩි මේකකේ බිට් 8. කම්පියුටරේට කියවන්න පුළුවන් බිට් 8යි. බිට් 8ක ප්‍රමාණයක් තමයි එයාගේ මිනිමම් කැපැසිටි එක. එතකොට ඒක බයිට් 8යි. බයිට් 1යි. එතන ඉඳලා 1024ක් බයිට්. මේ වගේ බයිට් කැලි 1024ක්. එතකොට 8 කැලි එකකින් වැඩි වෙනවා. ඒක 1 KB. කිලෝබයිට් 1යි කියනවා. එතන ඉඳලා දිගටම එහෙම යනවා. ආයි 1024 කිලෝබයිට් ඒවා 1යි MB. ඊට පස්සේ 1024ක් MB 1යි GB MB 1යි GB 1024ක් GB 1යි TB 1024ක් TB 1යි PB කියලා ඔන්න ඔහොම යන්නේ. එතකොට ඔය 1000 යන්න දෙන්නේ ගන්න නැහැ. ඒක මේ කාඩ් එක තියෙන්නේ නැතුව කාඩ් එක ගන්න නේද? ඇතුලේ එකේ. කිව්වද වෙනවත් යන්න පුළුවන් කියලා? ඇහුවොත් පුළුවන් වෙන අවුලක් නැහැ. හරි. එතකොට හරි නේද? මෙන්න මේකනේ තියෙන්නේ. එතකොට මේකේ මේ 1024 කියන එක අපිට ලියා ගන්න පුළුවන් දෙකේ බල වලින් ගත්තොත් 2 වත් 2 4යි 4 වත් 2 8යි 8 වත් 2 16යි 32යි 64යි 128යි 256යි 512යි 1024යි 1 2 3 4 5 6 7 8යි 9 10යි. දෙකේ 10 වෙනි බලය කියන්නේ අනිත් පැත්තට කියන නම් 1024යි දෙකේ 10යි. හරිනේ. ඔතෙන් එනකන් ආවා. ඊට පස්සේ මේ ස්ට්‍රක්චර් එක මෙහෙම ලියාගත්තොත් TB GB ඊට පස්සේ MB ඊට පස්සේ KB ඊට පස්සේ byte ඊට පස්සේ bits මේ එකක් අතර පරතරය එතකොට දැන් දන්නවා 1024යි. ඒ කියන්නේ දෙකේ 10යි. මෙතනත් 1024යි. මෙතනත් 1024යි. මෙතනත් 1024යි. මෙතන විතරක් bit 8යි. ඒ කියන්නේ ඒක අනිත් පාරෙන් ලියන්න පුළුවන් ඕන නම් දෙකේ 3යි කියලා. මේ හැම එකකම same දෙකේ 10යි. කවුරු හරි කියනවා GB 4ක GB 4ක RAM එකක් තියෙනවා. ඒක කියන්නලු bit වලින්. bit වලින් අගය කීයද කියලා අහනවා. හරියට මෙන්න මේ වගේ. කිලෝ 4ක් ග්‍රෑම් වලින් කීයද කියලා අහනවා. ඒ වගේ කතාවක් නේ කියන්නේ. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? කිලෝ 4 වැඩි කරන්න තියෙන්නේ කීයද? ග්‍රෑම් එකට කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000 නිසා 1000න් වැඩි කරනවානේ. ඔය වගේ මේකක් කරන්න තියෙන්නේ. මෙතන කරන්න තියෙන්නේ මෙන්න මේ chart එක ගහගන්න මේ වගේ එකක් ඇහුවොත් වෙලාවක 4යි. එතකොට 1024කින් වැඩි කරොත් MB වලට යනවා. තවත් 1024කින් වැඩි කරොත් KB වලට යනවා. තවත් 1024කින් වැඩි කරොත් byte වලට යනවා. දැන් අපි උත්තරය අහන්නේ bit වලින් කීයද කියලානේ. GB 4ක ගාන bit වලින් කීයද කියලා. මේ capacity representation එක තුන්වෙනි පාඩමේ තියෙන්නේ ඕක. ගොඩක් දන්නේ නැහනේ පැටලෙනවා. මෙතන පරතරය කීයද 8යි. ඒතකොට 1024 නෙවෙයි. මෙතන තියෙන්නේ bit 8යි. දැන් මේ බලන්න ඊට පස්සේ මේවා මෙහෙම තියන්න බෑ. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. දෙවරක් දෙක 4යි. දැන් 1024 කියන කතාව ආවනේ. දැන් දන්නවනේ 1024 කියන්නේ ලියන්න පුළුවන් දෙකේ 10යි. මේ උඩ ටිකම ට්‍රාන්ස්ලේට් කරේ. ඊට පස්සේ මෙතන ආයි දෙකේ 10යි. මේකත් මෙතනත් දෙකේ 10යි. 8 කියන්නේ දෙකේ 3යි. තුන්වෙනි බලයනේ. දෙවරක් දෙක 4යි. හතරක් දෙක 8යි. සමාන බලය සමාන නම් ಗುಣ වෙද්දී එකතු වෙනවා. එකතු කරන්න පුළුවන්. සමාන බල ಗುಣ වෙද්දී එකතු වෙනවා. සමාන බල බෙදද්දී අඩු වෙනවා. ඒකනේ මැක්ස්වෙල් නීතිය. එතකොට මෙතන 10යි 20යි 30යි. එතනින් 30ක් තියෙනවා. මෙතන 3යි මෙතන 2යි 5යි. එතකොට ඔක්කොම දෙකේ බල 30
5යි. දැන් ඒකකේ එන්නේ කීයද? අපි ගියේ GB වල ඉඳලා bit වලට. එතකොට ඒකකේ එන්නේ bits. ඉතින් මේ පැටර්න් එකේ පළවෙනි එක දැනගත්තා නම් අනිත් ඕන එකක් ඉතින් MB වලින් කිව්වොත් එතකොට යන්නේ මෙතන ඉඳලා. KB වලින් ඇහුවනම් එතන ඉඳලා. TB වලින් ඇහුවනම් එතන ඉඳලා. ওই පැටර්න් එකට තමයි කරන් තියෙන්නේ. ඕක හදාගෙන ඔය මේ එක එක්සැම්පල් එක හරියට ඉගෙන ගත්තා නම් ඕක අදාවර මේක අනිවාර්යෙන් එනවා. මේක අනිවාර්යෙන් එන එකක්. O level වලදීවත් A level වලදීවත් තියෙනවා මේකේ උනට කියන්නේ. දැන් A level වලදී නම් ඔපරේටින් සිස්ටම් පාඩමේ ප්‍රධානම ගණන් ටික හැදලා තියෙන්නේ මේකේ. ඒක ඉතින් ඕගොල්ලන්ට වැඩක් නැහැ. O level වලදී තියෙන්නේ හරිනේ. ඒක හරි. දැන් මේකේ තව කෙනෙකුට ඕන නම් දැන් මෙන්න මේක නිකන් උදාහරණයක් මේක කියන්නම්. මේකත් එතකොට බලාගෙන වෙන TB GB MB KB byte bit. දැන් අපි හිතන්න කවුරු හරි දීලා තිනවා මෙන්න මෙහෙම. දෙකේ byte වලින් තියෙනවලු දෙකේ 32යි. byte වලින් දෙකේ 32ක් දීලා තියෙනවලු. මුලින්ම දීලා තියෙන්නේ byte ගාන දෙකේ 32යි කියලා දීලා තියෙන්නේ. මේක අහනවා මේකෙන් කීයද කියලා. GB වලින්. දැන් ඒතර මොකද කරන් තියෙන්නේ? මෙහෙ ඉඳලා මෙහෙට එන්න තියෙන්නේ. දැන් මේකේ ගියේ මෙහෙ ඉඳලා වැඩි එකේ ඉඳලා අඩු එකට. high capacity එකක ඉඳලා low එකට තමයි මෙතන ගියේ. මේකේ උනේ low එකේ ඉඳලා high එකට එන්නේ. දන්නවනේ දැන් කරන්න ඕන මොකද්ද කියලා. මොකද්ද? මං කිව්වේ ඉස්සෙල්ලා. මේ පැත්තේ ಗುಣ කරගෙන ගියේ. ಗುಣ කරනකොට බල එකතු වෙනවා. මෙතන තියෙන්නේ අඩු එකේ ඉඳලා මේ පැත්තට එනකොට කරන්න තියෙන්නේ මොකද්ද? බෙදන්න තියෙන්නේ. එතනත් කොහොමද? මෙතන එතකොට හැම එකකින් පරතරය දැන් දන්නවනේ 2/10 කියලා ලියන්නම්. දැන් දන්නවනේ 2/10යි. එතකොට මෙතනින් ඉස්සෙල්ලම බෙදනවා පළවෙනිට 2/10කින්. ඊට යටනේ තාම. ආයි තව 2/10කින් බෙදන්න වෙනවා. හේතුව මෙතන දැන් 2/32ක් තියෙනවනේ. 10 ඒවා 3ක් තියෙනවා කියන එක තේරෙනවා. ඒකයි තුන් පාරක් බෙදන්නේ. තව 10කින් බෙදන්න බෑනේ. 3ක් බෙදුවා පස්සේ මේ ටික එතකොට 2/30යි. එතකොට හරි. දැන් එතකොට හැදුවොත් ඔක්කොම 2/32ක් ආව. යට එකතු කරාම 2/30යි. 2/30 උඩට ගිය ගමන් මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට 2/32න් 30යි. එතකොට 2/2යි. 2/2යි කියන්නේ 4යි. අපි ආවේ කොතෙන්ද? එතකොට දැන් 30ක් ගැලවුණානේ. 10ක් මෙතෙන්දි ගැලවුණා. 10ක් මෙතෙන්දි ගැලවුණා. 10ක් මෙතෙන්දි ගැලවුණා. මෙතෙන්දි ඉතුරුනේ අන්තිමේ 2/2 කියන එක විතරයි. එතකොට 4යි GB උත්තරේ. දෙපැත්තටම ඕක. ඒක හදලා ඉවර කරගන්න. ඒකට උත්තරේ හම්බුණානේ.